අපේ පේපර් පැනල් එකේ ඉන්න අක්කා කෙනෙක් මම ඊළඟට කතා කරන්න යන්නේ. හරි. මේගොල්ලොත් මාත් එක්ක සම්බන්ධ වෙන්නේ සිලබස් එකේ පොඩ්ඩක් කරගෙන සම්පූර්ණ නොවුණු ළමයෙක් විදිහට. මම මාතරට ඇවිල්ලා පටන් ගත්තු පළවෙනි තියරි පන්තියේ තමයි 20 25 ඕගොල්ලෝ. ඒතර මෙයාලගේ පන්තියේ පටන් ගන්නේ මැදකින්. හරි. මැදකින් පටන් අරගෙන තමයි සිලබස් එක උගන්වගෙන යන්නේ. මැදකින් පටන් අරගෙන හැබැයි මම මුලත් ඉගෙනුවා. මැදින් පටන් අරගෙන මුලත් උගන්වලා අගත් උගන්වලා සම්පූර්ණ එකම උගන්වලා ඉවර කළා දැම්මා. තේරුණාද? ඒතොර ඒක ළමයි ලොකු අභියෝගයක් නේ. පැහැදිලිද? මේ සමහර ගුරුවරු පන්ති නවත්තලා ගියා. පැහැදිලිද? ඒ පන්ති නවත්තලා ගිය ගුරුවරුන්ගේ ළමයිනුත් ආවේ මගේ පන්තියට තමයි. අනිත් ගුරුවරු පන්ති නවත්තලා ගියා කියලා ඒ ළමයිට එන්න එපා කිව්වේ නෑ. සමහර ගුරුවරු මෙහෙ එන්න එපා කියලා කිව්වා. හරි. තැන් වල ගිහින් එන ළමයි ගන්නෑ අපි මුලින් ඉඳලා අපේ පන්ති වලට ආපු අය විතරයි ගන්න කියලා. ඒ වුණාට අපේ පන්තියට නම් අපි ගත්තා. පැහැදිලිද? ගත්තා වගේ මේ මෙඩිසිනුත් යන්නේ. අහලා බලන්නකෝ. සර් කිව්වා වගේ මේ සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වුණේ පරිසර විද්‍යාව පාඩමෙන්. සර් පළවෙනිට පටන් ගත්ත රිවර්ස් ක්ලාස් එකක් විදියට මාතර. මම එතකොට තියරි ක්ලාස් එකකට ගියා වෙන ගුරුවරයෙක්ගේ. ගිහිල්ලා පරිසර විද්‍යාවට තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සේ පරිසර විද්‍යාවට ආවම මට තේරුණා දැන් අර ක්ලාස් එකේ ඉගෙන ගන්නවත් එක්ක ඊට පස්සේ සර්ට ළමයිම කියලා තමයි සර් පළවෙනි තියරි බැච් එක පටන් ගත්තේ 24 මාස 6කටත් වගේ වඩා පරක්කුත් වෙලා එතකොට. ඊට පස්සේ සර් අපිට මුලින් ඉඳන්ම පාඩම් ටික ආයෙ කරගෙන ගිහින් ආයෙ පරිසර විද්‍යාවත් ඔක්කොම සිලබස් එකත් එක්කම ඉවර කරා මේ විභාගයට මාස 2කට විතර කලින් වගේ වෙන්න. ඊට ඔක්කොම පාඩම් ටිකලා අන්තිම පාඩම් ටිකත් හරිම පිළිවෙලට ටියුට් දීලා ඔක්කොම පිළිවෙලටම ඉවර කරා. පේපර්ස් සිලබස් එකේ අර පද්ධතියට අපිට හොඳට පාඩම් කරගන්න පුළුවන් වෙන්න සර් පේපර්ස් හැදුවේ ගොඩක් වැඩ කරන්නේ නැති ළමයෙක්ට උනත් පාඩම් කරලා ඒක يعني ගන්න පුළුවන් වෙන විදියට තමයි සර් පේපර්ස් උනත් හදන්නේ. සිලබස් එක උනත් يعني හැම පාඩමකටම ෂෝට් නෝට් එකක් ඇඳලා يعني ගෙදර ගිහින් පාඩම් කරන්න පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙන විදියට සර් ක්ලාස් එකේදීම ඔක්කොම පාඩම් වෙන විදියට තමයි තියරි උගන්වන්නේ. ඒකද මම හිතන්නේ සර්ගේ තියෙන يعني ගොඩක් අර බයෝ කිව්වහම සෑහෙන්න පාඩම් කරන්න ඕන සබ්ජෙක්ට් එකක් විදියට දැක්කට මට නම් ඇත්තටම මට ෆිසික්ස් ගොඩක් අවුල් වෙලා තිබුණේ. සර් ගාවට ගිහින් කිව්වම සර් කෝ බය වෙන්න එපා වැඩ ටික කරගෙන යන්න. මේ මන් දවස් ඒ කියන්නේ ගොඩ දවස් සර් එක කතා කළා සර් මට ෆිසික්ස් කරගන්න බැරි වෙයිද මොකක් හරි يعني කරගන්න බැරි වෙයිද කියලා හරි සර් කියනවා නෑ බය වෙන්න එපා වැඩ ටික කරන් යන්න මේ කරගන්න පුළුවන් එහෙම කියලා ගොඩක් වෙලාවට අර මොටිවේට් කරලා එහෙම තමයි يعني අර ළමයිගේ මනස හොඳට තේරුම් අරගෙන මොන ප්‍රශ්නේ තිබ්බා සර්ට කිව්වම මේ සර් ඒවට උත්තර දීලා හොඳට කරනවා. ඔයාලටත් කියන්න දෙයක් ඉතින් හොඳට වැඩේ කරගන්න කියලා තමයි. Thank you. A 2යි B 1යි රෑන්ක් එක 61. හරි. මාතරින් කොහොමත් අහු වෙනවනේ. මාතර මාධ්‍ය විද්‍යාලේ. හරි. අපි එයාටත් හරි දක්ෂ සුන්දර සහ ලංකාවේ ඉන්න හිත හොඳ වෛද්‍යවරියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. පැහැදිලිද? හරියට අපුඩියක්. හරි. හරිද?